අන්‍යං ඉතින් ටික කාලයකට පස්සේ කොරියාවට ස්ටුඩන්ට් වීසා එන්න ආසාවෙන් බලාගෙන ඉන්න ඔයාලට වටිනු රොග් එකක් තමයි අදත් මම අරගෙන ආවේ. කොරියාවට ස්ටුඩන්ට් වීසා එන්න බලාගෙන ඉන්න ඔයාලට මම දන්නවා ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ආයෙත් මේ විදිහට vlogs වලින් ඒ ප්‍රශ්න වලට උත්තර අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකාවේ ගොඩාක් දෙනෙක් කොරියාවට ස්ටුඩන්ට් වීසා එන්න ආසයි. හැබැයි එන්න ලේසි පාත් මොනවද? එන්න පුළුවන් වීසා වර්ග මොනවද? ඒවට ඕනේ ක්වොලිෆිකේෂන්ස් මොනවද? කොහොමද ඇප්ලයි කරන්නේ? මෙන්න මේ වගේ දේවල් දන්නේ නැහනේ. ඉතින් මම අද vlog එකෙන් ඔයාලට කියන්නම් කොරියාවට ස්ටුඩන්ට් වීසා වැඩිපුරම එන්නේ මොන වීසා එකෙන්ද? ඒකට අවශ්‍ය ක්වොලිෆිකේෂන්ස් මොනවද? ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. මුලින්ම මම කියන්නම් කොරියාවට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී එන්න පුළුවන් මූලික වීසා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි D4 කියන වීසා එක. ඒ කියන්නේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන වීසා එක. අනිත් එක තමයි ඔයාලා ඇසෝසියේට් ඩිග්‍රී එකකට, බැචලර් එකකට, එහෙම නැත්නම් මාස්ටර්ස් PhD ඇප්ලයි කරනවා නම් ඔයාලට D2 කියන වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ වීසා දෙකෙන් මම අද ඔයාලට කියන්නේ D4 වීසා එක ගැන. ඒ කියන්නේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න තියෙන වීසා එක ගැන. මම කලින් කිව්වනේ කොරියාවට ගොඩාක් ස්ටුඩන්ට් වීසා එන්නේ මේ D4 කියන වීසා එකෙන් කියලා. ඔයාලා කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක ගැන අහලා තිබුණට දැනටමත් සමහරු දන්නේ නැතුව ඇති මොකද්ද මේ කියන ප්‍රෝග්‍රෑම් එක කියලා. මොකද ඒක ගැනත් ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා මගේ බ්ලොග්ස් වල කමෙන්ට්ස් වල. ඉතින් ඔයාලා කොරියන් ස්ටුඩන්ට් වීසා ගැන ගොඩාක් දුරට හොයන කෙනෙක් නම් දැනටමත් දන්නව ඇති. ගොඩාක් ෆොරින් ස්ටුඩන්ට්ස්ලා කොරියාවට ස්ටුඩන්ට් වීසා විදිහට එන්නේ මේ D4 කියන වීසා එකෙන්. ඒ කියන්නේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට. ඉතින්ම මම ඔයාලට සරල අදහසක් දෙන්නම් මොකද්ද මේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ කියලා. මේක කොරියාවෙන් ෆොරින් ස්ටුඩන්ට්ස්ලාට කොරියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න දීලා තියෙන පාඨමාලාවක්. මේක ඩිග්‍රී එකක්වත් ඩිප්ලෝමා එකක්වත් නෙවෙයි. කොරියන් ලැන්ග්වේජ් එක ඔයාලට ඉගෙන ගන්න දෙන පාඨමාලාවක්. එතකොට මුලින්ම ඔයාලා වීසා ඇප්ලයි කරද්දී ඔයාලට මාස 6කට තමයි බොහෝ දුරට වීසා ඔයාලට දෙන්නේ. හැබැයි මේක අවුරුදු 2ක් වෙනකන් අපිට ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන් වීසා දික් කරලා මාස 6න් පස්සේ. අවුරුදු 2ක් වෙනකන් මේ D4 කියන වීසා එක ඔයාලට ලැබුණට මම කියන්නේ මාස 6න් 6ට කඩලා හෝ අවුරුදු 2කට මැක්සිමම් පීරියඩ් එක අවුරුදු 2කට මේ වීසා එක හම්බෙන්නේ. අවුරුදු 2කට හම්බුණත් ඔයාලා අනිවාර්යෙන් කොරියන් ලැන්ග්වේජ් එක මේ අවුරුදු 2ම ඉගෙන ගන්න ඕනේ කියලා නැහැ. ඔයාලගේ උත්සාහය දක්ෂතාවය මත මාස 6ක් වේවා අවුරුද්දක් වේවා ඒ කියන කාලය ඇතුළත කොරියන් ලැන්ග්වේජ් එක ඔයාලට ඕනේ ලෙවල් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලගේ ඊළඟ පාත් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ D4 කියන වීසා එකෙන් පස්සේ ඔයාලා වෙන වීසා එකකට මාරු වෙන්න ඕනේනේ. එතකොට D4 කියන වීසා එකෙන් මාරු වෙන්න තියෙන අනිත් වීසා එක තමයි D2 කියන වීසා එක. ඒ කියන්නේ ඔයාලා කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලට අවශ්‍ය ලෙවල් එක කම්ප්ලීට් කරාට පස්සේ එක්ක ඔයාලට ඇසෝසියේට් ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බැචලර්ස්, මාස්ටර්ස් හෝ PhD ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔයාලා මාරු වෙන්නේ D2 කියන වීසා එකට. එතකොට ඔයාලට අවශ්‍ය ලෙවල් එක මාස 6කින් කම්ප්ලීට් කරා කියන්නකො D4 වීසා එකේ ඉඳලා. එතකොට ඔයාලට පුළුවන් මේ මාස 6න් පස්සේ ඔයාලගේ ඊළඟ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න. එතකොට දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරාට පස්සේ ඩිග්‍රී සර්ටිෆිකේට් එකක් වගේ සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවද කියන එක. ඇත්තටම මේක මම කලිනුත් කිව්වා මේක ඩිප්ලෝමා එකක්වත් ඩිග්‍රී එකක්වත් නෙවෙයිනේ. ඒ නිසා ඔයාලට ඩිග්‍රී සර්ටිෆිකේට් එකක් වගේ සර්ටිෆිකේට් එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයාලට හම්බෙනවා ලෙවල් කම්ප්ලීෂන් සර්ටිෆිකේට් එකක්. ඒ කියන්නේ දැන් ඔයාලා ඉගෙන ගන්න යුනිවර්සිටි එකෙන් ඔයාලට දෙනවා ඔයාලා මේ යුනිවර්සිටි එකේදී මේ ලෙවල් එක වෙනකන් කොරියන් ඉගෙනගෙන කම්ප්ලීට් කරලා ඉවරයි කියලා සර්ටිෆිකේට් එකක් ලෙවල් කම්ප්ලීෂන් සර්ටිෆිකේට් එකක් ඔයාලට හම්බෙනවා. ඔයාලට පුළුවන් මේ සර්ටිෆිකේට් එක ඔයාලගේ ඊළඟ පාත් එකට ඇප්ලයි කරද්දී ඒ කියන්නේ බැචලර්ස් හරි මාස්ටර්ස් වේවා
PhD වේවා ඇප්ලයි කරද්දී මේ සර්ටිෆිකේට් එක ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාලා මේ තාක් දුරට ලැන්ග්වේජ් එක ඉගෙනගෙන තියෙනවා කියලා පෙන්නන්න. ඉතින් මේ D4 වීසා එකෙන් දෙන කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක දෙන්නේ ඔයාලගේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක හදාගන්න. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති කොරියාව කියන්නේ ඉංග්‍රීසි ගොඩාක් අඩුවෙන් පාවිච්චි වෙන රටක්. මෙයාලා මුල් තැන දෙන්නේ මෙයාලගේ කොරියන් ලැන්ග්වේජ් එකට. ඒ නිසා ඔයාලා මේ වීසා එකෙන් මුලින්ම කොරියාවට ඇවිල්ලා කොරියන් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක හොඳට හදාගෙන ඊට පස්සේ ඔයාලගේ ගමන ඉතුරු ඩිග්‍රී එක හරි කරලා ඊට පස්සේ ඔයාලගේ ගමන පටන් ගත්තොත් ඔයාලට ගොඩාක් පහසුයි. මොකද ඔයාලට අවශ්‍ය කොරියන් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක තියෙනවනේ. ඒ හින්දා. හැබැයි දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඕනතරම් කට්ටිය ඉංග්‍රීසි මීඩියම් වලින් කොරියාවට එන්නේ කියලා. ඔව් එනවා තමයි. ඒගොල්ලෝ ස්ටඩීස් කරන්නේ ඉංග්‍රීසි වලින් වෙන්න පුළුවන්. ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්නේත් ඉංග්‍රීසි වලින් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට ලෙක්චර්ස් තියෙන්නේත් ඉංග්‍රීසි වලින් වෙන්න පුළුවන්. හැබැයි හිතන්නකෝ එයාලා එළියට ගියාම මම කලින් කිව්වනේ ඉංග්‍රීසි ගොඩාක් අඩුවෙන් පාවිච්චි වෙන රටක් කියලා. ඔයාලට අවශ්‍ය දෙයක් ගන්න ගියත් මොන හරි ඔයාලගේ එදිනෙදා වැඩක් කරගන්න ගියත් ඔයාලට අනිවාර්යෙන් ඕන වෙන්නේ කොරියන් ලැන්ග්වේජ් එක. ඉතින් සරලම උදාහරණයක් කිව්වොත් එහෙම ගොඩාක් දෙනෙක් අහන දෙයක්නේ කොරියාවට ඇවිල්ලා තමන්ගේ එක්ස්පෙන්සස් කවර් කරගන්න පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද එහෙම කියලා. හිතන්නකෝ ඉංග්‍රීසි අඩුවෙන්ම පාවිච්චි වෙන රටේ කොරියන් කිසිම දෙයක් දන්නේ නැතුව ඔයාලා ආවොත් එහෙම දන්නේ නැතුව එනවා ඇවිල්ලා මේ ලැන්ග්වේජ් එක තමන්ගේ උත්සාහයෙන් ඉගෙන ගන්න අයත් ඉන්නවා. එහෙම නෙවෙයි මං කියන්නේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට එන්න ලේසි එහෙම කියලා මම කිව්වනේ කලින්. එතකොට එහෙම ඇවිල්ලා ඔයාලා කොරියන් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක හදාගෙන තිබුණොත් ඔයාලට මේ අහන පාර්ට් ටයිම් එකත් ලේසියෙන් කරගන්න පුළුවන්. මොකද පාර්ට් ටයිම් එකකට ගියත් අපිට ගොඩක් මේ කමියුනිකේෂන් වෙන්නේ කොරියන් වලින්නේ. එතකොට එයාලා කියන චූටි දෙයක් හරි අපිට තේරුම් ගන්න කොරියන් ලැන්ග්වේජ් එක ඕනේනේ. එතකොට කොරියාවට ස්ටුඩන්ට් වීසා එන ඕන කෙනෙකුට මම අනිවාර්යෙන් කියන්නේ කොහොම හරි උත්සාහ කරලා තමන්ගේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක හදාගන්න. ඉතින් ඒකට ඔයාලට තියෙන ලොකු පාත් එකක්. එහෙම නැත්නම් ගොඩාක් වැදගත් පාත් එකක් තමයි මේ D4 වීසා එකෙන් දෙන කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ දැන් අපි බලමු D4 වීසා එකට ඇප්ලයි කරන්න ඔයාලට අවශ්‍ය වෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා. ගොඩාක් දෙනෙක් අහන දෙයක්නේ A levels අනිවාර්යෙන් තියෙන්න ඕනේද කියලා. ගොඩක් දුරට A levels S3ක්වත් තියෙනවා නම් මම කියන්නේ හොඳයි. මොකද A levels අනිවාර්යයිම කියලා සඳහන් වෙනවා ගොඩාක් දුරට අඩුයි. බට් සමහර යුනිවර්සිටිස් වලින් ඉල්ලනවා. මොකද අපේ ලංකාවේ තියෙන ප්‍රධානම එක්සෑම් දෙකනේ O levels A levels කියන්නේ. එතකොට සමහර යුනිවර්සිටිස් වලින් ඉල්ලනවා. හැබැයි ඔයාලට A levels නැතුව වුණත් මේ වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. මම කියන්නේ S3ක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. මොකද ඔයාලා මුලින්ම වීසා ඇප්ලයි කරන්නේ ලංකාවේ කොරියන් එම්බසි එක හරහානේ. එතකොට මේ D4 කියන වීසා එක D2 වීසා එකටත් වඩා ගොඩාක් කම්පිටිටිව් වීසා එකක්. එතකොට ඔයාලට වඩා ක්වොලිෆිකේෂන්ස් ඔයාලා වගේම ගොඩාක් දෙනෙක් තාම මේ වීසා එකට ඇප්ලයි කරනවානේ. එතකොට ඔයාලට වඩා ක්වොලිෆිකේෂන්ස් තියෙන කට්ටිය මෙතෙන්දී ඇප්ලයි කරනවා. එතකොට ඔයාලා A levels නැතුව ඇප්ලයි කරන කෙනෙකුට වඩා A levels තියෙද්දි A levels පාස් වෙලා සර්ටිෆිකේට් එක ඇතුව ඇප්ලයි කරන කෙනෙකුට chance එක ගොඩක් දුරට වැඩි කියලා ඔයාලට normally තේරෙනවනේ. ඒ නිසා මම කියන්නේ A levels ගොඩාක් දුරට S3ක්වත් අවම තියෙනවා නම් හොඳයි. හැබැයි ඔයාලට A level certificate එක නැතුව ඔයාලා හිතන්නකෝ A level certificate එකට equal වෙන NVQ certificate එකක් එහෙම නැත්නම් diploma certificate එකක් වගේ එකක් ඔයාලට තියෙනවා කියලා. එතකොට A levels නැහැ කියලා ලොකු issue එකක් වෙන්නේ නැහැ. ඔයාලට visa apply කරනකොට ඒ certificate එක ඔයාලට submit කරන්න පුළුවන්. එතකොට අර A levels උත් නැහැ වෙන මොකද නැහැ කියලා අන්න එහෙම ලොකු issue එකක් වෙන්නේ නැහැ. මේ වගේ certificate එකක් ඔයාලා submit කරොත්. ඊට පස්සේ ඔයාලා අහන දෙයක්නේ age limit එකක් තියනවාද කියලා. ගොඩක් යුනිවර්සිටිස් වලින් නම් age limit එකක් කියන්නේ නැහැ. හැබැයි සමහර යුනිවර්සිටිස් වලින් කියනවා below 25 අවුරුදු 25ට අඩු
වෙන්න ඕනි කියලා සමහර යුනිවර්සිටිස් වලින් කියනවා. හැබැයි කොහෙවත් තවම නිශ්චිතවම සඳහන් වෙන්නේ නැහැ 25ට අනිවාර්යෙන් අඩු වෙන්න ඕනි එහෙම කියලා. but ඔයාලගේ වීසා ඇප්‍රූව් වෙන්න ලොකු chance එකක් තියෙනවා අවුරුදු 25ට අඩු වුණොත්. හැබැයි ඔයාලා හිතන්නකෝ ඔයාලා A levels ඉවර කරලා අවුරුදු 26 27 වෙනකන් දිගටම ඔයාලගේ এডুকেෂන් කන්ටිනියු කරලා තියෙනවා කියලා මොනාර ඔයාලගේ ස්ටඩීස් කරලා තියෙනවා කියලා ඒක ඉවර වෙලා ඔයාලා මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඉෂුව එකක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා දිගටම ස්ටඩීස් කරලා තියෙන නිසා. ඊට පස්සේ තව කෙනෙක් අහන්න පුළුවන් IELTS topic ඕනේද කියලා. language program එකට apply කරනකොට ඔයාලගෙන් IELTS topic වත් ඉල්ලන්නේ නැහැ. දැන් අපි බලමු මේ වීසා එකට apply කරන්න ඕන වෙන documents මොනවද කියලා. මේකට ඕනේ මුලින්ම visa application form එක. ඊට පස්සේ ඔයාලගේ passport එක. මේකේ passport එක submit කරනකොට documents එක ඔයාලගේ මේ biological page එක තියෙනවනේ. ඒක ඔයාලගේ විස්තර දාලා අර නම ෆොටෝ එක මේ දාලා තියෙන විස්තර දාලා තියෙන page එක තියෙන්නේ. ඒ page එකේ copy එකක් වෙනම ඕනේ වෙනවා. ඊට පස්සේ passport size photos දෙකක් තමයි ඉල්ලන්නේ. ඊට පස්සේ birth certificate එකේ copy එකයි birth certificate එකේ English translation එක. මේක immigration certify කරපු translation එක තමයි මෙතෙන්දි submit කරන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම එක තමයි SOP එක. ඒ කියන්නේ study plan එක. මේක ගොඩාක්ම ඔයාලා visa apply කරද්දී ගොඩාක්ම carefully කරන්න ඕනේ දේ තමයි මේ SOP එක ලියන එක. මෙතෙන්දි visa එකක් approve වෙනවද නැද්ද කියන ගොඩාක්ම කියන්නේ වැදගත්ම පොයින්ට් එක විදිහට මේක කියන්න පුළුවන්. මේක ලියද්දී ඔයාලා හරියටම ලියන්න ඕන ඔයාලගේ තියෙන education qualifications, එතකොට ඔයාලගේ මොනවාද financial background එක කොහොමද, මෙන්න මේ කියන විස්තර දාලා හරියටම මේ SOP එක ලියන්න ඕනේ. මොකද visa approve වෙන්න වගේම reject වෙන්නත් chance එක වැඩි ඔයාලගේ මේ SOP එක අනුව. ඊට පස්සේ ඔයාලගේ academic transcript, ඒ කියන්නේ O level A level certificate මේවත් immigration certify කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ bank statement ඕනේ වෙනවා. මේකෙදි සාමාන්‍යයෙන් $1000ක් තමයි කියන්නේ. හැබැයි මේකත් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා සමහර යුනිවර්සිටිස් වලින් මේක වෙනස් වෙනවා. මාස 3ක් ඔයාලගේ bank account එකේ හෝ ඔයාලගේ parents ලගේ account එකේ තියෙන තිබිලා ඔයාලට ස්ටේට්මන්ට් එක සබ්මිට් කරන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලගේ පේරන්ට්ස් ලගේ account එකේ තියෙනවා නම් අනිවාර්යෙන් ස්පොන්සර්ෂිප් ලෙටර් එකක් ඕන වෙනවා. ඊට අමතරව මෙඩිකල් එක කරන එකත් ඔයාලට හැම හොස්පිටල් එකකින්ම කරන්න බෑ. මෙයාලා රෙකමන්ඩ් කරලා තියෙන හොස්පිටල්ස් ටිකක් තියෙනවා. ලංකා හොස්පිටල්, ඊට පස්සේ ආසිරි, ඒ වගේ හොස්පිටල්ස් ටිකක් තියෙනවා. ඒ වගේන් තමයි ඔයාලට මේ මෙඩිකල් එක කරගන්න ඕනේ. ඊට පස්සේ පොලිස් රිපෝට් එක, ඊට පස්සේ යුනිවර්සිටි ඇඩ්මිෂන් එක, ඔයාලා යුනිවර්සිටි එකට ෆීස් ගෙවපු පේ ස්ලිප් එක, ඊට පස්සේ වීසා ෆී එක. මෙන්න මේ කියන ડોකියුමන්ට්ස් ටික තමයි ඔයාලට ඕනි වෙන්නේ. මීට අමතර ડોකියුමන්ට් එකක් ඔයාලා ඇප්ලයි කරන යුනිවර්සිටි එකෙන් ඔයාලගෙන් රික්වයර් කරලා තිබුණොත් ඒක සබ්මිට් කරන්නත් ඕනේ. ඉතින් අන්තිමේට මම කියන්නේ කොරියාවට ස්ටුඩන්ට් වීසා එන්න තියෙන හොඳ වීසා එකක් තමයි මේ D4 වීසා එක. කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට එන්න තියෙන වීසා එක. ඉතින් මේකෙන් ඔයාලා කොරියාවට ආවොත් ඔයාලට කොරියන් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක ගොඩාක් හොඳට හදාගෙන ඔයාලගේ ඉස්සරහා පාත් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ vlog එකේ ඔයාලට තේරෙන්නේ නැති මොනවාම හරි දෙයක් තිබුණොත්, ඊට පස්සේ මීට අමතරව ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට උත්තර දෙන්න. ආයෙත් එනම් මේ වගේ vlog එකකින් හම්බ වෙනකන් අන්‍යං.